මොකද්ද මේ තිර කාලය? තිර කාලය කියන්නේ දරුවෙක්ට යම්කිසි තිරයක් ෆෝන් එකක් වෙන්න පුළුවන්, ටීවී එකක් වෙන්න පුළුවන්, ඕනෑම තිරයක් ඉස්සරහා වීඩියෝ එකක් නරඹන්න පුළුවන් කාලය. ඉතින් මෙන්න මේක ගැන කතා කරනකොට මාස 18ට අඩු දරුවන්ට තිර කාලයන් අනුමත කරන්නේ නැහැ. තමන්ගේ හිතවත් කෙනෙක් එක්ක වීඩියෝ කෝල් එකක් වගේ දෙයක් පෙන්නනවා ඇරෙන්න දරුවන්ට අපි ඔය බලන විදිහේ වීඩියෝස් අනුමත කරන්නේ නැහැ කිසිම තිරයකින්. ඉතින් මාස 18යි මාස 24යි. ඒ කියන්නේ අවුරුදු 1මාරයි අවුරුදු 2යි අතරේ දරුවන්ට කාලයක් ගැන කියන්නේ නැහැ. නමුත් ඉතා සුළු කාලයක් දෙමව්පියන් එක්ක යම්කිසි ගුණාත්මක වැඩසටහනක් බලන්න පුළුවන් ඉතාමත්ම කුඩා කාලයක්. ඒ කාලය පැයක් දක්වා කොහෙත්ම දික් වෙන්නේ නැහැ. ඒ කාලේ කොච්චරක්ද කියලා ගොඩක් වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 2-5 අතර දරුවන්ට උපරිම දෙන්න පුළුවන් තිර කාලය පැයක් පමණයි. ඉතින් මෙතෙන්දී දරුවා දෙමව්පියන් එක්ක එකතු වෙලා තමයි බලන්න ඕන කතාබස් කරමින් සහ ගුණාත්මක දේවල්. සහ ඒ දරුවට ගැළපෙන දේවල්, වයසට ගැළපෙන දේවල්. ඒ කියන්නේ සමහර තියෙනවා වීඩියෝස් දරුවගේ ඇසට ගොඩක් අමාරුයි වේගයෙන් චලනය වෙන. ඉතින් ඒ දරුවට රෙකමන්ඩ් කරලා තියෙන වීඩියෝස් විතරයි බලන්න ඕනේ ඒ දරුවගේ වයසට අදාළව. ඉතින් අවුරුදු 5ට වැඩි දරුවන්ට උපරිම තිර කාලය පැය 2ක් වෙනවා. පැය 2කට වඩා යන්න එපා සහ ඒ පැය දෙකත් පුළුවන් තරම් ගුණාත්මක විදියට තිරය පාවිච්චි කරනවා නම් තමයි හොඳ. ඉතින් මතක තියාගන්න දරුවන්ට ගොඩාක් අවාසි සිද්ධ වෙන්න පුළුවන් දරුවන්ට තිරයක් ඉස්සරහා ගොඩක් කාලයක් තියෙන එකෙන්. අපි හිතුවට අපිට ඒක හරි ලේසි දෙයක් කියලා. හැබැයි පසු කාලීනව ගොඩාක් අතුරු ප්‍රතිඵල තියෙනවා. දරුවන්ට ගේ භාෂා හැකියාව අඩු වෙනවා. එතකොට කතා කරන්න පරක්කු වෙනවා. දරුවාගේ ෆිසිකල් ඇක්ටිවිටීස් කරන්න තියෙන කැමැත්ත අඩු වෙනවා. එතකොට තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්න අකමැති වෙනවා. ෆෝන් එකට ඇඩික්ට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ඇස් වලට තියෙනවා ඇස් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් දරුවගේ බුද්ධි වර්ධනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දරුවා බලන දේවලුත් එක්ක. ඉතින් මේ හැමදේම තියෙනවා මේ දරුවෙක්ට අධික තිර කාලයක් දීම තුලින්. ඉතින් අපි වැඩිහිටියෝ විදියට දරුවට හරි විදියට හරි තිර කාලයක් දෙමු, නිවැරදි දේ පෙන්නමු, වෙනස් පරපුරක් හදමු. මේ තිර වලට ඇබ්බැහි වුණු දරුවන් නෙවෙයි නිර්මාණශීලී දක්ෂ දරුවන් බිහි කරන්න නම් වැඩිහිටිය අපි තමයි වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් ටික මතක තියාගෙන දරුවට ටයිම් කරලා අනිවාර්යයෙන්ම ටයිම් එකක් දීලා ඒ අවශ්‍ය තිරය ලබා දෙන්න. ඒ කියන වෙලාවට වඩා නම් කිසිම වෙලාවක වැඩිපුර තිරය ලබා දෙන්න යන්න එපා. මොකද ඔබේ දරුවගේ අනාගතය තියෙන්නේ ඔබේ අතේ නිසා.